ක්‍රීඩලවලින් හැමෝම මේ වෙද්දි දන්නවා පංජාබ් කිංස් කණ්ඩායම සහ RCB කණ්ඩායම අතර පැවති IPL අවසාන මහා තරගයෙන් 18 වන IPL තරගමාලාවේ ශූරයන් බවට පිදුම් ලැබීමට RCB කණ්ඩායමට හැකියාව ලැබුණා කියලා. ඉතින් අද මේ මාතෘකාව වන්නේ නම් ඒ තරගයේ පිළිබඳ මේ ප්‍රධාන වශයෙන්ම ඉන්දියාව තුළ මේ වෙන විටත් පුවත් මවමින් පවතින කාරණයක් වන්නේ එලිමිනේටර් තරගයක් වශයෙන් පැවති ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගය. ඉතින් ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඉතාමත් වැදගත් තරගයක් වූයේ. කුසල් මෙන්ඩිස් එහි ක්‍රීඩා කිරීම. ඉතින් ශ්‍රී ලංකාවේ කළුරගෙන ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ අංක 3 පිතිකරුවා වශයෙන් මෙන්ම කළු රකින්න පිතිකරුවා වශයෙන්ද වගකීම බාරගෙන ප්‍රථම තරගයේ ක්‍රීඩා කිරීමේදී ඉතාමත් ඔහු අතින් වැරදි කිහිපයක්ම සිද්ධ වුණා. ඉතින් ඉතාමත් පහසු උඩපාන්තු දෙකක්ම ගිලී ගියා. ඒ වගේම තමයි කණ්ඩායමට ලකුණු අවශ්‍යම මොහොතේදී ඔහු හිට් විකට් ආකාරයට දෙවී ගියා. ඉතින් මේ පිළිබඳ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකයා වන ශුභ්මන් ගිල් ඉතාමත් ආందోලනාත්මක ප්‍රකාශයන් කිහිපයක්ම නිකුත් කළා. ඉතින් ඊයේ දිනේදීත් මේ වගේම ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා. ඉතින් ශුභ්මන් ගිල්ගේ ප්‍රකාශය අඩංගු වන සංක්ෂිප්ත කාරණාව වන්නේ නම් කුසල් මෙන්ඩිස් කියන්නේ ඉතාමත් හොඳ ක්‍රීඩකයෙක් බව අපි දන්නවා. ඉතින් එම නිසා තමයි ඔහු ජොස් බට්ලර්ගේ රීප්ලේස්මන්ට් එක විදිහට අපි ඔහුව අංක 3 පිතිකරුවා වශයෙන් මෙලදී ගත්තේ. මොකද අපේ කණ්ඩායම පැමිණියේ තරගාවලිය ජයග්‍රහණය කිරීමට පමණයි. මොකද තරගාවලියේ මගක් පැමිණ පරාජය වී ආපසු හැරීමට නොවේ කියලාත් ඒ වගේ මේ ප්‍රකාශය අතුලත් වෙනවා. ඊට අමතරව ශුභ්මන් ගිල් විසින් වැඩි වශයෙන් තවදුරටත් ප්‍රකාශ කරලා තියෙන්නේ තරගාවලියේ වැඩිම ලකුණුලාභය වූ සායි සුදර්ශන් පවා අප කණ්ඩායමේ සිටියේදී එම තරගයේ ඉතාමත් ඒ පහසු උඩපන්දුව කුසල් මෙන්ඩිස් රැකගත්තා නම් එම තරගයේ පමණක් නොව IPL ශූරයන් වන්නේද අපි කියන එකයි. ඉතින් ශුභ්මන් ගිල් මෙහිදී තවත් ප්‍රකාශ කරලා තියෙන්නේ අපි තවදුරටත් මෙවැනි ක්‍රීඩකයන් නැවත මෙලදී නොගන්නා බවයි. ඉතින් මේ වගේ ක්‍රිකට් ලෝකේ නවතම තොරතුරු වලින් අවත් කල්වීම සඳහා අපගේ නිල YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා ඔයාලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.